තෙරුවන් සරණයි රණසිංහ මහත්තයා. ඔව් තෙරුවන් සරණයි. කොහෙද දාන්නේ? කඩුවෙල ඉඳලා ආවේ. කඩුවෙලනේ. මොකද්ද මේ කකුලට වෙලා තියෙන්නේ? කකුලට මේ විසක් ගිහින් කියලා කිව්වේ ඉස්පිරිතාල නැතර වෙලා හිටියා. දවස් 12ක් විතර ඉතියා. ඊට පස්සේ ඉතින් මේ වුණොත් කකුල ඉදි වෙන්න ගත්තා. ඉදි වෙලා නැතර වුණාම ඊට පස්සේ දිය පට්ට දැම්මා. තුවාල දවස් 12කින් පස්සේ බේත් කරගෙන ගෙදර ආවා. එයාකින් ඉතින් ඒගොල්ලෝ බේත් දුන්න ටිව් ගාන්න ඒවා මේවා. ඉතින් මම ඒවා මට සීනි පොඩ්ඩක් තිබුණා. ඉතින් බය හින්දා වෙන පිට ගිහින් සල්ලි ගෙවලා වෙදකම් කළා. එහෙම ගලා ඊට පස්සේ සල්ලිත් නෑ මට. මම ඊට පස්සේ මම ඒ වේත් ටික මම දාගත්තා. දාලා ඉතින් තුවාල වේලෙන හොඳට ඒ වේලලා තිබිලා ආයි එකපාරට දීපට 3-4ක් ආයි එනවා. ආයි ඇවිදින් එලා දීපට ටික කරලා ආයි බේත් දානවා. ආයි හොඳ වෙනවා. ආයි හොඳ ටික දහස කරන ආයි එනවා. ඉතින් ඒකම තමයි තිබුණේ. දැන් හොඳයි රණසිංහ මහත්තයා දැන් මේ ස්ථානට දැන් එනකොට එන්න කලින් තිබුණු යම්සි අමාරුකාවක් හැලුවක් තියෙනවා. දැන් තුවාලේ කියන්නේ අර මරගතිය තිබුණා. දැවිල්ල ගතිය ගොඩාක් වේදනාවක් තිබුණා. දැන් ඉතින් ගොඩාක් දුරට ඒක අඩු වෙලා තියෙනවා දැන්. දැන් සහනයක් දැනෙනවද? සහනයක් දැනෙනවා. දැන් ඒකේ තිබ්බ බරක් නෑ. අර කියන්නේ සුඟක් සහනයක් තියෙනවා. දැන් එතකොට මේ වගේ තව කරගන්න තැන් වල ගිහිලා තියෙනවද ඊට කලින්? මම ඉතින් ගොඩක් තැන්වලට ගිහින් තියෙනවා. ඉතින් කොහේ ගියාවත් වැඩක් නෑ. එහෙම නෑ ඉතින්. මේ වගේ දෙහි කැපුවද? මෙහෙම දෙහි කැප මගේ ජීවිත කාලෙට මම අවුරුදු 72යි මගේ වයස ඉවරක් තුනා. ඔව්. මෙහෙම දෙහි කැපිලා මගේ ජීවිත කාලෙට කොහොම මම දකලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. බය නැතුව ලංකාවේ ඕන දෙන ගිහින් මං කියනවා. ඔව්. ඒ කියන්නේ මේ වගේ දෙහි කැපිලා මගේ ජීවිත කාලේ මම දැකලා නෑ කියන්නේ. චූටි කාලේ ඉඳන් මම දේවාල නවගුණ දේවාල අර දේවාල මේ දේවාල ඔක්කොම જાති ගිහින් තියෙනවා මම. මෙහෙම කට්ටඩි 7 අඩි ඔක්කොම ඒව කපනවත් දැකලා තියෙනවා. කොහෙම දෙහි කැපිලි මම දැකලා නෑ. දැන් මෙහෙම තුවාලේ ඔහම දේවාල කොච්චර තුයි කරලා තියෙනවා. මේ වගේ තුවාලේ දැන් අත ගාලා එහෙම හොදනවා මෙහෙම කවුරුත් අත ගන්න දෙන්නේ නෑ. නෑ නේ. කොහොම කවුරුත් කියන්නේ. නවසවත් කළා අය. නැවත පුළුවන් කියන්නේ මෙහෙ කළා වෙට් ටික දාන නිසා. හොඳයි ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට තිබ්බේ කියන්නේ වින තිබ්බේ දොස් මේකම කියන්නේ පෑගිච්ච දේවල් එතකොට යම් කිසි දෙයක් කරලා තිබ්බනම් ඒ සෑම දෙයක්ම දැන් ඒ ඔක්කොම දුර වෙලා තියෙන්නේ විනාශ වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔබතුමාට සුවය අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒකාන්ත වශයෙන් බුදු පියාණන් වහන්සේගේ බුදු පියාණන් වහන්සේ තාම ජීවමානයි. ඉතින් උන්වහන්සේගේ 84000 ධර්මස්කන්ධයෙන් ඒ පිරිත් කරන්නා ලද දෙහි වලින් තමයි කැපුවේ. ඉතින් එතකොට බුදු ගුණානන්තයිනේ. ඔව් බුදු ගුණානන්ත. බුදුන්ට එහා කෙනෙක් නැහැනේ. ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ සරණ යන්න බුදුන් වහන්සේට පුද පූජා පවත්වන්න හැම වෙලාවෙම දුක කියන්න කවදාකවත් බුදුන් වහන්සේ අපිව තනි කරන්නේ නැහැ. එහෙනම් මහත්යාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔබතුමාට ගොඩාක් පින් මේ කරපු දෙයට. අනිවාර්යෙන් 33 කෝටියක් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.